ජීවිතේම වෙනස් කරපු ඒ මූසල දවසට දැන් මාස 3ක් පහුවෙලා. මාව හප්පපු නිලිය තවමත් එළියේ. අඩු ගානේ මාව බලන්නවත් ආවේ නැහැ මේ මාස 3ටම. ජනප්‍රිය නිලියගේ වාහනයට හැප්පුණු ගායන ශිල්පිනිය සංවේදී වෙයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී බෝටේජ් පරිශ්‍රයේදී තමන්ගේ මෝටර් රථය පිටුපසට ගැනීමේදී රංගන ශිල්පිනියක් විසින් කාන්තාවන් දෙදෙනෙකු අනතුරට පත් කර තිබුණා. රට පවුල නැමැති ටෙලිනාට්‍යය මෙන්ම දිව්‍යාතරී මල් පිපෙන කාලේ ඇතුල්වීම තහනම් වැනි ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූ ආයෂා දිසානායක විසින් එම අනතුර සිදු කර තිබුණා. ඉන් පසුව ඇයටද පපුවේ අමාරුවක් සෑදීම හේතුවෙන් රෝහල් ගත කර සිටියදී පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබුණා. එම සිදුවීමට මේ වන විට 3 මාසක් පමණ ගත වී තිබෙනවා. එම අනතුරින් පාදවලට බරපතල හානි සිදු වූ සිරස සුපර්ස්ටාර් ගායන ශිල්පිනී නදීද සිල්වා මේ වන විට සිටින්නේ රෝද පුටුව මතයි. ඇයට ඇවිද ගැනීමට නොහැකි තත්ත්වයට පත් වී සිටිනවා. මේ පිළිබඳව ඇය මුහුණු පොතට ඉතා සංවේදී සටහනක් එක් කර තිබුණා. ජීවිතයම වෙනස් කරපු ඒ මහා මූසල දවසට අදට මාස 3ක්. ඇත්තටම වාහනයක් පරිස්සමින් එලවන්න බැරි නම් සුක්කානමක් අතට ගන්න එපා. ජීවිත දෙකක් එහෙම් පිටින්ම වෙනස් කරපු ඒ රිය අනතුර සිදු කරපු ප්‍රසිද්ධ යයි කියාගත් නිලි චරිතය තවමත් නිදැල්ලේ. රටක නීතිය මීට වඩා තද විය යුතුයි. සල්ලි වලින් බලපොළුවන්කාරකම් වලින් නීතිය නොවන එක තවමත් නැවතිලා නැහැ. කකුල් දෙකම කැඩුණු මගේ ජීවිතය ඉතා අසීරුයි. එහෙත් ඇය නිදැල්ලේ තවමත්. මනුස්සකම බිඳක්වත් ගෑවිලා නැති ඒ තැනැත්තිය ගැන බලවත් අප්‍රසාදය යනුවෙන් ඇය සංවේදීව සටහන් කර තිබෙනවා.